ප්‍රශ්න 3ක් අහනවා එකකටවත් උත්තර දී ගන්න බැරි වුණොත් බීම නෑ. ඒ කිව්වේ මොකද්ද? බුද්ධ ආගම සම්බන්ධව, රට සම්බන්ධව, ඒ වගේම සාමාන්‍ය දැනුම සම්බන්ධව ප්‍රශ්න 3ක් අහනවා එකකටවත් උත්තර දී ගන්න බැරි වුණොත් ඩාන්සලින් එළියට. මොකද්ද කොයි මේ? මේක දාන්සලාද නැත්නම් විභාගයක්ද? ඔළුවේ මැටි තියෙන જાතියක් නෙමෙයි අපිට ඕනේ. ඒ වෙනුවෙන් මේක දාන්සලක් නෙමෙයි ඊට එහා ගිය කාර්යයක්. හරි ලොකු බ්‍රෝ. ඔක ස්ටාර්ට් කරන්නකෝ. බලපංකෝ මූ අපිට ටෝක් කරන්නේ ඉතින්. අපේ ගවල්ලා නිකන් කන්න නැහැ කියලා හිතනවද කොහෙද මූ? මේ ටයිම් එකේ මේ දවස් විතරයි බ්‍රෝ තියෙන්නේ. එහෙම නෙමෙයි මූ. හයි ගයිස්, ඔයාලට වටිනා පැයකක් දිනා ගන්න මෙන්න මේම අවස්ථාවක්. අපි මේ සබ්ස්ක්‍රයිබර්ස් 1000ට යන ගමනේ අහමු ලෙස තෝරා ගන්න 10 දෙනෙක්ට වටිනා කීස් වෝචර්ස් 10ක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ ගායිස් පොඩි වැඩක් කරන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. අයියෝ අයි බොකනවද? තියනවද? මොන පව්කාරයේද මූ? මොකද්ද උඹ කිව්වේ? අනේ ගන්න එපා. අයියෝ යන් රංජා වගේ එහෙමද මල්ලි? මේවා එන අමාරුවෙන් අදාගත්ත දේවල්. කොහමද මල්ලි මගේ මසල්ස්? අයියේ පාඩප්පුලන්ද පුස්තේ වගේ ඉංග්‍රීසි එකෙන් ඩිප් ගන්න. උඹට මම කියන්නේ ඇඟිල්ල ගා ගන්න ඕන තැන. කියන්නේ බ්‍රෝ මේ පාර ලෝක යුද්ධය නිසා ලංකාවට කෙලවෙයිද? මෙහෙමයි මචං. ඕක කොහොම ගියත් රටවල් හයකට අනිවාර්යෙන් කෙලවෙනවා. මේ මොන කන්ට්‍රීස්ද බ්‍රෝ? මේ රටවල් ටික තමයි මචං. ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය, යුක්රේන්, චීනය. 6 නේ මිනිහ බ්‍රෝ. 5 නේ. ඇයි හයක් නැද්ද? අපහයිද? දිඹුරම් පහ කියලා තමයි කිව්වේ. ඇමරිකාව ගහන ඊශ්‍රායලයට, ඊශ්‍රායලය ගහන ඇමරිකාවට, චීනය ගහන ඉරානයට, ඉරානය ගහනවා චීනයට. කොහොම කවුවත් අපිටමයි බං කියලා. Labbe tolle poi munda, undanne podda, kiyanne kunda, undanno mage newadan kana kuruddage munnage hutta kino ගැන මුන්දා ඔයත් දවසේ ඕක කියනවාද කියපන් බෞද්ධ සින්දුව. මෝඩයා. ඒක නෙමෙයි බ්‍රෝ. ඔයා මොකද මේ හැමතිස්සෙම මේ සපුඩෝ කරේ තියන්නේ? පැටියක් ගන්න කියලා ආවි. දන්සලක් දැකලා ආවේ අයියේ. මොනවද දෙන්න වගේ දෙන්න. හරිම සිබායි මට. ඔබට මාව චීනෙක් වගේද වෙන්නේ? කොණ්ඩේ බැඳපු චීනෙක් වගේද වෙන්නේ? හරිය මං අංගවි කරේ මට හරි සිබායි. බීම ටිකක් දෙන්නකෝ. මෙච්චරලා පොලිමේ ඉඳලා පලයන්ගෙන පොලිමට ඊළඟ ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ කොච්චර ධර්මස්කන්ධයක් දේශනා කළාද? අම්මඩු 33 කෝටිය. වැරදි. ඔයාලා දන්නවනම් කමෙන්ට් කරන් යන්න. හරි පළවෙනි ප්‍රශ්නේ පා. දෙවෙනි ප්‍රශ්නේ ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය කවුද? චන්ද්‍රිකා වික්‍රමසිංහ. කවුද උඹලගේ ආච්චිද? ඒකත් වැරදි. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් කරන් යන්න. ඔයාලට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි 5 වරක් 6 කීයද? 30යි. හොඳට කිව්වා. නියමයි. අම්මා චෝටු. හරි. හෙලෝ බබා. හෙලෝ බබා. ඔව් කියන්න. ඔය අද මාව පෙසක් බලන්න එක්ක යනවා නේද? ආව් බබා හවසට අපි යන්. මං ඉතින් ඔයා අද ආවම බොන්න රටට පපයි ජූස් එකක් හැදුවා. බබා මේ මං ඉන්නේ දැන් බීම දන්සල ගානේ. ඒ බීම බීලා ඔයාගේ පපය ජූස් බොන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ. ඒක බිව්වේ නැත්තම් මම තමසේ බලා ගන්නම්කෝ. බ්‍රෝ ඒක නේ මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ එයා පපය ජූස් එකක් හදලා බා. බ්‍රෝ හොඳයිනේ. උඹ නම් කියයි. මම නේ යකෝ බොන්න ඕනේ. පෙරේදා මට පපය ජූස් එකක් හදලා දුන්නාවා. තාවත් පත්තර ඉදලා මගේ. මං එංගොල්ලෝ ඇදට ගියා මචං ඊයේ. ගිය වෙලාවේ මට කිව්වා මේ සුන්ට මොනවද තියෙනව කන්න කියලා. මම අරන් කෑවා බං. කාලා මම යාට එක නම් කිව්වා උළුදු වඩ එක නම් රසයි බබා කියලා. අම්මා අතරව වෙච්ච එකෙන් ගැව්වා බම් මේ. ඇයි බ්‍රෝ? ඔයා උළුදු වඩේ රායි කියලා නේ කිව්වේ. අයියා ගැව්වේ? ප්‍රශ්නේ කියන්නේ ඒකේ හදලා තියෙන්නේ ඩෝනඩ්ඩු බං.
එමලි රංජද අයිය මාව එහෙම පේනවද හැමෝම කියනවා අනේ සිරාමල්ලි මේ රංජට විතර ලැජ්ජ කරන්න එපා ඒ වැඩක් නෑ උඹකින් අහන පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයෝ කවුද පස්වග තවුසන්නේ ඇඟ වගේම මුලෙත් තියෙනවනේ හරි ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි වෙසක් කියන්නේ මොකද්ද බ්‍රෝ වෙසක් කියන්නද වෙසක් කියන්න දන්සල් තොරන් ෆෙස්ටිවල් තමයි එහෙමද බුද්ධාගමද බලපන් උඹලාගේ බෞද්ධ උඹලාගේ බුද්ධාගම පිළිබඳ දැනුම වරංග සුදයක් දාගෙන පන්සල් යන්න ඉස්සෙල්ලා වෙසක් දවස කියන්නේ අපිට සසරින් එකඩවීමේ මාර්ගය කියාදුම් අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දෙමගුල සිහිකරන ඉපදීම බුදුවීම පැවදීම යන මංගල කාරණා සිහිකරන උතුම් දවසක්. ඉතින් අපි ඒ දවසේ කරන්න ඕනේ සැනකලිවලට සීමා නොවී උතුම් ධර්ම හැසිරීම කරන්න. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා.